ඔයා අහලා තියෙනවද මුහුදු මට්ටමේ සිට අඩි 7000ක් ඉහළින් පිහිටන ලංකාවේ ලස්සනම ගමක් ගැන? වෙලාව හවස 3 පසුවී මිනිත්තු 30යි. මං දැන් ඉන්නේ බෙලිහුල්ලෝයේ ඉඳන් නන්පේරියල් දෙසට ඇති ලංකාවේ තවත් ලස්සනම පාරක. මේක ඉර බහින තවත් සොඳුරු හැන්දෑවක්. හවස් යාමේ ටිකක් රිලැක්ස් එකේ ගෙවන්න නම් මේ පාර දිගේ ටිකක් උඩට ගියාම ඇති. ඔය දකුණු පැත්තේ සානුවෙන් තමයි හිරිකටුවේ ගලා බහින්නේ. දවල් කාලයේ හොඳින් හිරු උදා වී තිබීම නිසා සැඳෑ කාලය වන විටත් අවට සුපැහැදිලිව දකින්න පුළුවන් වුණා. හැමෝම කියන ලංකාවේ ලස්සනම ඉස්කෝලේ තමයි මේ තියෙන්නේ. නන්පේරියල් විවේකානන්ද ඉස්කෝලේ පහු කරනවා සමගම මේ තියෙන්නේ නන්පේරියල් දියැල්ල. ඉදිරියට දැන් රළු මාර්ගයක තමයි යන්න තියෙන්නේ. වයිබ් එකට සෙට් වෙන්නත් එක්ක ගිනි විසි වෙන ලුණු මිරිස එක්ක රොටියක් කාලා ප්ලේන් ටිකක් බීලා මගදී හම්බුණු බජාර් එකත් එක්ක නොදන්න ටිකට් අතකොත් ගහලා නන්පේරියල් තේ කර්මාන්තශාලාව පසු කරා. කියන්න අමතකුණා. කලින් වගේ දැන් මෙතනින් ටිකට් කඩන්න නැති බවත් මතක් කරන්න ඕනි. නොයෙක් සිතුවිලි මැද අවට සිරි නරඹමින් මන් දැන් පිවිසෙන්නේ සැමුවෙල් බේකස්ටත් වැඩ වැරදුණු බේකස් බෙන්ඩ් එකටයි. සමනල වැවත් උඩවලෝ ජලාශයක් මෙතෙන්ට හොඳින් දර්ශනය වෙන අතර කඳු බෑවුම් පිසේන මද සුළන් රැලි මැද මොහොතක් නතර වී දැන් තවත් මේ මාර්ගයේ ඉදිරියට යන්නේ කලකට පෙර හමු වූ මගේ මිත්‍රයා බලලා එන්නයි. පාර නම් දැන් හොඳටම අමාරුයි. කොහොම හරි ලංකාවේ ලස්සනම ගම්මාන පිවිසුමට ආවා. බේකස් බෙන්ඩ් එකට දකින්නවටත් වඩා ඊට එහා පැත්තේ කඳු අතරින් හිරු අවරට යන දසුන් ලස්සනයි. ප්‍රදීප් අද නොසිටියත් ප්‍රදීප්ගේ පවුලේ අය මිතුරුණු සිටි අතර ටිකක් නතර වී ප්‍රදීප්ගේ ගේ පිටුපස කඳු බෑවුම් සහිත සෝබාදහම් මිදිමින් මදක් නැවතුණු අතර හිරු සැඟවී යන විටම ඝන මීදුම් වලාවලින් මුළු නැග්රට් ගම්මානයම වැසී යන බව දන්නා නිසා ගිය මග ආපසු එන්නට හදනකොට ප්‍රදීප්ගේ මිතුරන් විසින් ජීවිතේට අමතක නොවන තෑග්ගක් හම්බුණා. ඒක තමයි මේ. මෙයාට අපි දුන්නු නම තමයි නැග්රට්. ඉතින් නැග්රට්වත් තරම් මන්දාරම් මැදින් අපේ ගමන නිමා කළා. නිදහස් පාඩුවේ ඉන්න ගමන් කැමතිනම් ඔයත් ගිහින් බලන්න මේ ගමන. හැබැයි සෝබා දහම් විනාශ නොකර එන්න වග බලා ගන්න.